මිනසන් ඔහය ගොසයිමස් ඉතිං අද මම ගක්කෝ යන්න ලැස්තුලා ඉන්නේ ඕගොල්ලෝ කමෙන්ට් දාලා තිබ්බ මගේ වීඩියෝස් වලට ගක්කෝ එකේ වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් අද ටිකක් උදෙන්ම නැගිටලා ගක්කෝ යන්න හදන්නේ. දැන් වෙලා පුදේ 7:00 විතර වෙනවා. මම වෙනදට නැගිටින්නේ නම් 8:00 වගේ. අපේ ගක්කෝ එක තියෙන්නේ ගෙදර ඉඳන් විනාඩි 15ක වගේ දුරකින්. ඉතින් ඒක නිසා වැඩි දෙන්න නැගිටින්න ඕනේ නැහැ. ඉතින් අද වීඩියෝ එක කරන්න ඕන නිසා මම 7:00 විතර නැගිට්ටා. එහෙනම් අපි යන ගමන් කතා කරමු. මේ තොමර කියලා තියෙනවනේ ලාංඡනයක් ගහලා. මෙන්න මේ තොමර කියන තැන්වල අනිවාර්යෙන්ම අපි ෆුට් බයිසිකල් එක ගියා. මේ තොමර කියලා ගහලා ඉරක් ගහලා තියෙන තැන් වලින් නවත්තගෙන බලන් ඉන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්නම් ඒක නීති විරෝධී. වාහනයක් ආවත් නැතත් පොඩ්ඩක් නැවතලා බලන්න ඕනේ. ඉතින් හැමදාම උදේ නැගිටලා ගක්කෝ යනවා කියන එක නම් දැන් අරහන්. ඉතින් අදත් මම වෙනද නැගිටින වෙලාවට වඩා පැයක් කලින් නැගිට්ට වීඩියෝ එක දාන්න ඕන නිසා ඒක නිසා අනේ මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න නැත්නම් මම නැගිට්ට එකත් අපරාධේ. ඉතින් මෙහෙම උදේ පාන්දර යද්දි හරියට නිකන් ඇනිමේ එකක් ඇතුළේ ඉන්නා වගේ. මාරම ලස්සනයි. ඉතින් මං ඉන්න පැත්තන මං ඔයගලන්ට ආයි මං ඉන්න ගමේ වීඩියෝ එකක් ගේන්න. මේ ළමයි ඉස්කෝලේ යන්න ලෑස්තිලා උදේ පාන්දර. ඉතින් මම දැන් අපේ ගක්කෝ එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ගිහිල්ලා බයිසිකලේ පාක් කරලා ගක්කෝ එක ඇතුළට යමු. වෙනදට නම් මම බයිසිකල් පාක් කරන්නේ ඇතුලේ. අද අපි පොඩ්ඩක් එළියෙන් දාලා යමු. ඉතින් දැන් මම ගක්කෝ එකට ඇවිල්ලා ඉන්නේ. මේක ඇවිල්ලා නිහොංගෝ ගක්කෝ එකක් විතරක් නෙමෙයි. මේකේ සෙන්මුන් වලටත් උගන්වනවා අපේ ගක්කෝ එකේ. කුමමුතෝ YMCA තමයි මම ඉගෙන ගන්න ගක්කෝ එකේ නම. ඔහායෝ ගොසයිමස් සෙන්සෙයි. ඉතින් දැන් දෙවෙනි තට්ටුවට යන්න ඕනේ. අපි ගක්කෝ එකේ ක්ලාස් එකට යන්න කලින් අපිට තියෙනවා නෆුද කියලා එකක්. ඒ කියන්නේ අපේ නේම් ටැග් එක. ජපනීස් වලින් නෆුද කියන්නේ ඒක අරගෙන තමයි යන්න ඕනේ. Hello, sensei. 今日は早い。はい。すごい。Hello. Sensei, はい。 OK ね。うん。OK。いってらっしゃい。මම අද කලින්ම ගක්කෝ එකට ආව නිසා තාම නම් ළමයි ඇවිල්ලා නැහැ. ඉතින් අපිට අපේ ගක්කෝ එකේ හැමදාම ශුකුදයි දෙනවා. ඒව ඉතින් හැමදාම කරන්න ඕනේ. මොකද කරේ නැත්තම් අපේ ගක්කෝ එකේ නම් මේගොල්ලෝ පොඩි කොලයක අපේ නම ලකුණු කරගන්නවා. ඉතින් ඒක නිසා නොකර ඉන්න බෑ. හැමදාම ශුකුදයි කරන්න ඕනේ. ඉතින් මට අද නම් කරන්න වෙනවා ශුකුදයි. මම ඉතින් කරන්නේ මට බයිතෝ ගහලා මහන්සි වෙච්ච දවසට ඉක්මනට ගක්කෝ එකට ඇවිල්ලා පැය භාගයකට කලින් විතර ගක්කෝ එකට ඇවිල්ලා ගක්කෝ එකටම වෙලා ශුකුදයි ටික කරලා දානවා. ඉතින් අදත් ඒ වගේ තමයි ශුකුදයි ටික කරලා දාමු ඉස්සෙල්ලා. ඉතින් මේ තියෙන්නේ මම ඉගෙන ගන්න පොත් සෙට් එක. ඉතින් ගක්කෝ එකට ආවට පස්සේ අපිට මේ ටෙක්ස්ට් බුක් අපිට මේ පෙළ පොත් ටික ඔක්කොම හම්බෙනවා. මම ඉගෙන ගන්න N1 ක්ලාස් එකේ N4 ක්ලාස් එකේ. ඉතින් මේ තියෙන්නේ මගේ ග්‍රැමර් පොත. ඉතින් ඔයාලා ජපන් ඇවිල්ලා ගක්කෝ පටන් ගත්තට පස්සේ ස්කූල් එකෙන් ඕගොල්ලන්ට අවශ්‍ය පොත් ටික
ලබා දෙනවා. ඉතින් මේ පොත්වල තමන්ගේ රටේ භාෂාවෙන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ ජපනොයි තමන්ගේ රටේ භාෂාවෙන්. ඕන භාෂාවෙන් අපිට ගන්න පුළුවන් ඉල්ලන්න පුළුවන්. මම අරන් තියෙන්නේ ඉංග්‍රීසි වලින්. ඉතින් සිංහල ඕනනම් සිංහල, වියට්නාම් භාෂාව, නේපාල්, හින්දි හැම භාෂාවකින්ම මේ පොත් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන නිසා ඉතින් ඉගෙන ගන්න ලේසියි. මේකට මොකද්ද කියන්නේ? ශාපු පෙන්සිරු කතගන වලින් ලියන්නේ. ඉතින් ජපන් වලින් මේකට කියන්නේ ශාපු පෙන්සිරු කියලා. ජපානයේ ඉගෙන ගත්තී අපි පෑන් පාවිච්චි කරන්නේ නැහැ කවදාවත්. හැම දෙයක්ම ලියන්නේ පැන්සලෙන්. ඉතින් මම ඉගෙන ගන්නේ N1 ක්ලාස් එකේ N4 ක්ලාස් එකේ මම ලංකාවෙන් ඉද්දී N4 එක්සෑම් එක කරලා ආවේ JLPT N4 පාස් වෙලා ආවේ. එහෙම ආවට පස්සේ chance තියෙනවා නිහොංගො ගක්කෝ එකේ N5 එකෙන් පටන් ගන්න නැතුව N4 එකේ ඉඳන්ම ස්ටඩීස් පටන් ගන්න. ඉතින් ඔයගොල්ලොත් එන්න බලාපොරොත්තුෙන් ඉන්න අය නම් අනිවාර්යෙන් N5 විතරක් කරලා එන්න හදන්න එපා. අඩුම ගානේ මම නම් කියන්නේ ඔයගොල්ලන්ට N3 එකවත් කරගෙන ඉන්න. මොකද මේ භාෂාව කියන දේ මාරම වැදගත්. ඉංග්‍රීසි දැනගත්තා කියලා හෝ වෙන භාෂාවක් දැනගත්තා කියලා මෙහෙට කිසිම chance එකක් නැහැ. මොකද මෙහි මිනිස්සු ඉංග්‍රීසි කතා කරන්නේ සෑහෙන්නම අඩුවෙන්. ඉතින් ඔයාගේ භාෂාව වැඩි දියුණු කරගෙන යන තරමට ඔයාට මෙහි ජීවිතේ ලේසි වෙනවා. මට ඕගොල්ලන්ට දෙන්න තියෙන උපදෙස තමයි අනිවාර්යෙන් N4 එක්සෑම් එක නම් කොහොම හරි පාස් කරගන්න. N3 එක්සෑම් එක පාස් කරගන්න බැරි වුණා N3 දක්වාවත් ඉගෙනගෙන එන්න. එතකොට ඕගොල්ලන්ටමයි ලේසි වෙන්නේ. නැත්තම් මෙහි ඇවිල්ලා බයිත හොයන්නයි ආව ගමන් වැඩ කරගන්න තියෙන ඒ වැඩ කරන්න ගියම මාරම අසරණ වෙනවා. ඔහයෝ ගොසයිමාස්. Genki desu ka? Genki desu. ここも見えますね。はい。どっちもレコード。おはようございます。しんちゃん。これロックスか。はい。何？ワトロ飲みますか？ワトロ飲みます。いりますか？あ、飲みたい？ダンス。結婚しますから。This is Jana. Me looking myself. Yeah, Oh my god. and I can see you too. So ugly. Who is that ugly one? That's how pretty I'll pretend. 一緒に。 Yeah. This side. 今日は結婚します。今日は結婚します。結婚パーティーに来てください。明日、私と明日は何見たい。ルイさんは髪は切りたいですからこれは1番あ、一番、はい。一番の方がいいです。What is this? What is this? This is a camera, bro. Give me. I will make a video. This is my vlog. Yes. This is his bro. And who is this girl? これ誰ですか？
バッテリー1個だ、1個しかありません。1個。何時間ぐらいああ、そうですね。3時間ぐらい3時間ぐらいずっと3時間ずっと3時間ぐらい。おはようございます。おはようございます漢字のテストはその鉄砲1だけですか？はい鉄砲1。何も勉強しなかった。メレゲ？メレケwhen do you use this? あ、メレゲはWhat is this? 何か強く言うとき、例えば友達と話すとき、強く言いたいことです。言ってくださいじゃなくて、行け。ああ、オッケーオッケー。いや、覚えた。はい、ありがとうございます。頑張れ。頑張れ。はいはい。Just like, just go. Just do this. アブレルさん、フィリピン語で、お名前は何ですか？私はい。アブリエル・カルロ。フィリピン語で、はい。Pangalan. Pangalan. Pangalan. Pangalan.始めましょう。コーナ泳ぎます。泳ぐな、出します。出すな、立ちます。立つな、遊びます。遊ぶな、飲みます。飲むな、連れてくるな、連れてくるな。電話します。電話するな、するな。じゃあまたちょっと時間取りますので自分で最終確認します。はい。田中さんは何と言っていましたか？日頃事務所に戻ると言っていました。日頃戻ると言っていました。ではちょっと1番からこれで6番ですか？でみましょう。1番は言った人は先生ですね。で言ったことは漢字の試験は来週の火曜日ですと言ってますね。ミーティングの出席できないと言っていました。ワットさんが言ったことは警察へ行きますね。ワットさんは警察へ行くと言っていました。警察へ行きを言っていました。ワットさんは何と言っていましたか？警察へ行くと言っていました。荷物は今朝着いたと言っていました。荷物は今朝着いたと言っていました。ではちょっとペアで練習しましょう。何と言っていますか？シュミットさんは何と言っていましたか？シュミットさんは昨日パーティー、今日のパーティーは参加できないと言っていました。はい、ありがとうございます。そうですね。田中さんいますか？ああ、そうですか。明日は都合が悪いと伝えていただけませんか？わかりました。ありがとうございます。田中さんに明日都合が悪いと伝えていただけませんですか？で、切りました。田中さん戻ってきました。なんか電話なかった？
ඉතින් දැන් අපේ QK ටයිම් එක මොනවා හරි දැන් කන්න ගන්න යන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් QK එකට වැඩිය කන්නේ නැහැ. අද නම් පොඩි බඩගින්නක් ආව නිසා කන්න යනවා. මේ ඉතින් QK එකට මොනවා හරි ගන්නවා නම් ගන්නේ කොසුමසු සුපර් මාකට් එකෙන්. මොකද කොම්බිනි වලින් ගද්දී ටිකක් ගාණ වැඩි. ඉතින් මොනවා හරි ගිහලා කාලෙමු. මං සාමාන්‍ය වෙන තැන කන්නේ නැහැ. ඒ වුණාට අද පොඩි බඩගින්නක් ආවා. මොනවා හරි කම ගිහිල්ලා. මොනවද ගන්න? ඔනිගිරි ඉවරයි නේ. පරාද. මේ ඔනිගිරි මොකක්ද දෙන්නේ? ඔනගාසිමාස්. arigatou gozaimasu. ありがとうございます。ඉතින් වෙනදාට මම බඩගිනේ ආපුවම කන්නේ යාළුවොත් එක්ක සාමාන්‍ය උණිගිරි එකක් වගේ තමයි. මේ තියෙන බනිස් පාම් පිටි ඉතින් මේ වැඩි හොඳත් නෑ එකට කන්න. ඒක නිසා උණිගිරි එකක් තමයි කන්නේ. ඉතින් අද උණිගිරි තිබ්බේ නෑ බනිස් එකක් ගත්තා. කොහෙද නනික යුක්ත එකද සර්?話して。はい。はい、今から。はい。自己紹介もいいです。リンさんのお腹が大きいですわ。スペイン語で何と言いますか？ Tienes la barriga grande. Tiene el barrado. ネパール語ではネパール語ではティノペトロさん。ベトナム語では？ベトナム語でリンさんのお腹が大きいです。お腹が大きいです。大きいです。ベトナム語で。何と言いますか？そうそう。子供がいます。リンさんの子供がいます。男の子ですよ。女の子じゃない。ボッビア。はい。はい。ボッビアと言います。ブッピアです。簡単です。中国語で何と言いますか？你的肚子好大。大義。列巴多多少啊？話しましたね。子供がいます。いつから？ You are very interesting. Oh my god, really? Yeah, I'm confused about the process. That's why I'm asking. What process? Who is the father? Who's the father? Who is the father? Yeah. Excuse me. Yes. Yes. It should be a secret. Rashidi, Oh my god. just imagine the process in you. すごい。名前を決めていますか？名前は決めて。クモ。クモ。チンドリン。チリン。チリン。名前はチリンです。チリコモ。師匠さんのさんだけ。お願いします。はい。さあ先生。
です。私はみんなのテストの点数見るのが楽しみだ。見ます来週。はい、お疲れ様。はい、さよなら。さよなら。さよなら。さよなら。さよなら。 ඉතින් ඔන්න දැන් තමයි ගක්කෝ ඉවරුනේ. දැන් වෙලාව දවල් 2යි. අපේ ගක්කෝ එක හරියටම පැය 5ක් තියෙනවා. උදේ 9යි කාලේ ඉඳන් දවල් 2 වෙනකන්. ඉතින් දැන් ගෙදර යන්න කියලා බැලුවේ යන්න වෙන්නේ නැහැ. හොඳටම වහිනවා එළියට ආවට පස්සේ. දැන් ඉතින් මෙහෙම පැය 5ක් විතර ගක්කෝ එකෙම ඉඳලා ගෙදර යන්න වෙන්නේ. එහෙනම් ආයි වීඩියෝ එකෙන් හම්බෙමු. මිතේ කුරුතේ අරගතෝ.